සර් මේක හරිම අසාධාරණයි. ප්‍රශ්න කරනවා නම් ඒ විදිහට කරන්න ඕන. මට ලෝය කෙනෙක් ඕන. මං උසාවියේදී සර්ලට විරුද්ධව කතා කරනවා. මං කියනවා මගෙන් බලෙන් කට උත්තර ගත්තා කියලා. මං කිව්වේ සමයා නීති කතා කරනවා කියලා. මේ වැඩේ හරියන්නේ නැහැ සම මොකද කියන්නේ එල්ලමුද? ජයසිරි. අපි CID එකෙන් නෙවෙයි. මං අනුරාධ. බන්දුලුගේ පුතා. බන්දුලුගේ ස්විනීතගේ පුතා. මට දැනගන්න ඕනේ මගේ අම්මා මැරුණේ කොහොමද? කවුද ඒක කරේ කියලා. මම දන්නවා තමුන් මේක දන්නවයි කියලා. ඒ නිසා මම කොහොම හරි තමුන්ගෙන් මේක දැනගන්නවා. ඉතින් අයිසේ කතා කරනවා කියනවා. තමුන් කතා කරන්නේ නැත්තම් මට සිද්ධ වෙනවා තමුන්ව මෙයාට බාර දෙන්න. මොකද කියන්නේ? මං ඇත්ත කිව්වා කියලා සර් ඒක පිළිගන්නේ නැහැ. ඒ හින්දා කියලා වැඩක් නැහැ. එහෙම කියන්නේ? වෙච්ච දේ ඒ විදිහටම කිව්වා. සර් මට යහතින් යන්න දෙන්නේ නැහැ කියලා මං දන්නවා. නෑ ජයසිරි. මං ජයසිරිට යහතින් යන්න දෙනවා. මට ඕනේ නෑ ජයසිරිව මේකට පටලවන්න. හැබැයි මට දැනගන්න ඕනේ මේකට මානෙල් සම්බන්ධද නැද්ද කියන එක. මානෙල්ට එහෙම කරන්න ඕනලා තිබ්බ එක ඇත්ත සර්. මා එක්ක කතා කරපු එකත් ඇත්ත. ඒත් ඇයිත් කියන්නේ? වැඩක් නෑ ඒ ගැන කියලා. මං ඇත්ත කිව්වා කියලා සර් කවදාවත් විශ්වාස කරන්නේ නෑ. අයිසේ කියනවා. මට දැනගන්න ඕනේ. මේ වැඩේ කෙරෙව්වේ සර්ගේ තාත්තා. ඒ කාලේ හිටපු ප්‍රසිද්ධ අයියාසිකාරයෙක් ලව්වා. මිනිහා වෙන කේස් එකකට හිරගෙදරදිම මලා. සර්ගේ තාත්තට ඕනලා තිබ්බ මානෙල්ව කසාද බැඳගන්න. සර්ගේ අම්මා දික්කසාය දෙන්න කැමති වුණේ නැහැ. ඒකයි එහෙම දෙයක් කළේ. සර් හිතන ඇති මං ගැලවෙන්න බොරු කියනවා කියලා. ඒත් ඇත්ත මේකයි. සර් තව හොයලා බලන්න. දැනගන්න ලැබෙයි. මම මේ හිරිදරව්ව කරන්න හිතුවේ වෙන කිසිම දෙයක් නෙවෙයි. මිනිස්සෙක් විදියට මේක මගේ යුතුයකමක් කියලා මට දැනුනේ හින්දා. අවුරුදු ගාණක් තිස්සේ මේ දේවල් මම ඉවසගෙන හංගගෙන හිටියා. මට හිතුණා මම සමාජයට කරන්නේ ලොකු වරදක් කියලා. මං එළියට ආවා. මං ස්වාධීන වුණා. මට දැන් විවෘතව ඇත්ත කතා කරන්න පුළුවන්. මම මේ කතා කරන්නේ වගකීමෙන්. මම මේ කතා කරන සියලුම දේවල් වල සම්පූර්ණ වගකීම බාර ගන්නවා. මම ලංකාටොනික් ආයතනයේ අවුරුදු 20ක් වැඩ කරා විතරක් නෙමෙයි ඉහළ තනතුරක් දරුවා. මේ සිද්ධ වෙන විනාශය ගැන කතා කරන්න මම තරම් වෙන කවුරුත් නැහැ. ලංකාටොනික් ගැන ප්‍රචාරය කරන්නේ ඒක ස්වභාවික දේවල් විතරක්ම යොදාගෙන නිෂ්පාදනය කරන පළතුරු බීමක් හැටියට. ඒක අමූලික බොරුවක්. පාරිභෝගික මුලාවේ දැමීමක්. එත්මි දැක්ක නේද අම්මගේ අපංකම්? අයියා මරා ගන්න බැරි වෙච්ච එකේ වාඩුව තමයි ඔය ගන්නෙ. මම හිතන්නේ බලන්නේ නැතුව කරපු දේවල් මට දැන් පරිසම් දෙනවා. එදා වෙලා කන්න නැතුව මුඩුක්කෝ කෙටි ගෑණි කරගා ගන්නකොට මට හිතන්න තිබුණා. කවුද හරි මේ ගෑණිගේ මුඩුක්කෝ ගති මතුවේයි කියලා. තාත්තෙන් බොරුවට කෑ ගහලා වැඩක් නැහැ නේ. මෙයාත් මේව දැනගන්න ඕන. මෙයාගේ අම්මා කොයි වගේ කෙනෙක්ද? මෙයාගේ අම්මා කවුද කියලා මෙයා දැනගන්න ඕන. මේවා තවත් හංගනකින් වැඩක් නෑ අනුරාධ. මානෙත් මේ වගේ යාගේ ජම්මගති පෙන්නනකොට එයා කොයි වගේ කෙනෙක්ද කියලා අනිත් අය දැනගනී. එයාට මං හින්දා ලැබිච්ච ජීවිතේ එයාට තරහා ගන්න බැරි වුණා. ඒක තමයි ඔයාගේ දේ තුදුර ගන්න හැදුවේ. තාත්තා පොඩක් කතා කරලා දෙන්න ගියා හිතලා කතා කරන්න.
මට හරි පුදුමයි අරන්දති. රස්සාවට ඇවිත් මේ ටික කාලෙට ඔයා කරලා තියෙන දේවල් දැක්කහම මාත් හිතුවේ නෑ මේ තරම් පොඩි කාලෙකින් මට මෙච්චර දෙයක් කරන්න පුළුවන් වෙයි කියලා. අර ගෑනු කෙනා කියන්න තියෙන දේවල් ටික ලස්සනට කිව්වා. දැන් ඉතින් ලංකටොනික් කම්පැනි එකට බෑ අපේ පත්‍රයට විරුද්ධව නඩු දාන්න. අල්ල ගන්නව නම් අල්ල ගන්න වෙන්නේ ඔය ගෑනු කෙනාම තමයි. හිතලා බලන්න. තමන්ගේ වයිෆ් තමන්ට විරුද්ධව කතා කරනවා කිව්වහම ඔය ප්‍රෝග්‍රෑම් එක අර බඳුල කියන මනුස්සයා බැලුවා නම් දැන්ටමත් පිස්සු වැටලා ඇති. කෝකටත් පරිස්සම් වෙන්න රන්දති. මොකද ඔය මිනිසුන්ට අනග්ගුණක් නෑ. කවුරුවත් ඉතින් මං ගැන දන්නේ නෑනේ. ඔය මිනිස්සුන්ට සල්ලි වීසි කරලා හොයාගන්න පුළුවන් ඔයා ලියන්නේ කවුද කියලා. අපේ ඔෆිස් එකේ හැමෝම පත්තරේ වෙනුවෙන් කැප වෙලා ඉන්නේ. අනිත් එක මට වඩා රිස්කි දේවල් කරන අය එතන ඉන්නවා. අපි එක පවුලක් වගේ. ඉස්සරහට දිගටම මේ ගැන ලියන්නද හිතාගෙන ඉන්නේ? සුරනිමල සර් කියන දෙයක් තමයි. සර් ඉස්සරහට මොන වගේ දෙයක් ප්ලෑන් කරලා තියෙනවද දන්නේ නැහැ. සර් කියන විදිහකට කරනවා. මං අනුරාධටත් කිව්වා ප්‍රෝග්‍රෑම් එක බලන්න කියලා. බැලුවත් දන්නේ නැහැ. හෙලෝ. ඔයාට මං අර කියවපු ප්‍රෝග්‍රෑම් එක බලන්න මතක් වුණාද? ඔව් මම බැලුවා. දැන් ඉතින් කාටවත් කට උත්තර නෑනේ නේ. ඔව් නේද? මේ මිනිස්සයාගේ කට ඇරවලා මීඩියා එක ඉස්සරහට ගෙනාපු එකත් අපේ ලොකු ජයග්‍රහණයක්. දැන් ඉතින් ගවර්න්මන්ට් එකට උනත් නිකන් ඉන්න බෑනේ. එරන්දති මං කියන්නේ මේ විදිහේ ප්‍රශ්නයක් දිහා මේක පැත්තකින් විතරක් බලන එක සාධාරණ නැහැ නේද? ඒ කිව්වේ? මං කියන්නේ අපි මෙහෙම හිතමුකෝ. ඒ ගෑනු කරාට මේ කම්පැනි එකත් එක්ක පෞද්ගලික තරහක් තියෙනවා. ඒකට ගෑනු කරාට මේ කම්පැනි එකෙන් පලි ගන්න ඕනේ. ඒක නිසා කියනවා මේ බීම හිත කරයි කියලා. සුරනිමල සර්ට මෙයා විශ්වාසයි. අනිත් එක සර් හොයන්නේ බලන්න නැතුව මෙහෙම දෙයක් බාර ගන්න නැහැ. මං කියන්නේ ඔය බීම වල කොහොමද දෙයක් තියනවාද කියලා ඔයගොල්ලෝ ලැබ් රිපෝට් එකක් ගන්න. ඕගොල්ලන් තාම එහෙම කරේ නැහැනේ. මං ඒ ගැන සුරනිමල සර්ට කිව්වා. සර් කිව්වා ඒ ගැන බලනවා කියලා. මං නම් කියන්නේ ඔක හරියට ප්‍රූව් කරගන්නකම් ඔය විතර බොරුවට චෝදනා කරන්න එපයි කියලා. ලැබ් එකකින් ප්‍රූව් කළේ නැතත් කම්පැනි එකේ ඕනගේ වයිෆ් කියන දේම ඇතිනේ අනුරාධ. එයා පලිගන්න හරි එහෙම බොරුවක් කියන්නේ නැහනේ. මං කියන්නේ බොරුවක් කියන්න පුළුවන් කියලායි. එයා මේ කියන්නේ බොරුවක් නම් ඔයාලා මේ කරන්නේ මේ රටේ නම ගිය කම්පැනි එකකට කරන ලොකු වැරද්දක්. ඔහොම කියන්නේ ඔයත් බිස්නස් වලට ඉන්වෝල්ව් වෙච්ච කෙනෙක් හින්දානේ. නේද? නෑ එහෙම දෙයක් නෙවෙයි ඔව් සමහර විට ඔය කියන්නේ ඇත්තක් වෙන්නත් පුළුවන්. නැත්නම් ඔහොම ඇවිල්ලා විශ්වාසකින් කතා කරන්නේ නෑනේ නේද? වන් තියන්න. good night. ඇයි? මොකුත් නෑ. යනවා යන්න මෙතනින්. තේ පාන්දර මුලිච්චලා දවසම මස්ත පාවිච්චි කරන්න එනවා. මොනවද තව බලන්නේ? රෙදි කඩයක් නේද මුදලාලි? ඇයි මොකද? යනවා යන්න. ආය ආවොත් මෙහෙම නෙමෙයි යවන්නේ. දැනගන්නවා. යනවා ඉතින්.
ජයසිරయ్యා කොහොමද සබසනේව? ඒ ගැන කියලා වැඩක් නෑ විමලි. එහෙමකෝ ජයසිරේ එහෙම කියන්නේ. මට දැන් මගේ ජීවිතේත් තිත් වෙලා තියෙන්නේ. එහෙමකෝ කේස් එක? මොකද මේ ඩොල් එකකුත් අරගෙන පාටි එකකටවත් ගියාද? මොන පාටිද විමලි? මට මගේ බිස්නස් එකවත් කරගන්න බැරි විදියට වැඩ සිද්ධ වෙලා තියෙන්නේ. ඒකයි මේ ඇවිදින්නේ. අර බන්තුලගේ පුතා මං පස්සේ එළවනවනේ. ඒ මොකද ඒ? මොකද්ද මේ පරණ කේස් එකක් ගැන අහනවා? පරණ කේස් එකක් කිව්වේ ඒ වගේම වැඩක් නැහැ. කොහොම හරි දැන් මට ගෙදර ඉන්න බෑ. දවස ගානේ අරන් ගිහලා මට වද දෙනවා. මම පරණ රස්සාව පටන් ගත්තා කොයි හරි කිල්ල සින්දුවක් කියලා කීයක් හරි හොයාගන්න. හරි හරි ඉතින් එහෙමයි කියලා හැමදාම ඔහොම ඉන්න පුළුවන් නේ. ඒ කොල්ලට මාව එපා වෙලා කවදා හරි අත්හැරලා දාන්න නැත. ඔන්න ඔය දන්න දෙයක් තියෙනවා නම් කියලා දාන්න ජයසිරයයි. එතකොට ප්‍රශ්න සේරම ඉවරයිනේ. ඇයි මං කියන්නේ ජයසිරයත් මොන හරි දෙයක් දන්නවා ඇතිනේ. ඒක නෝයි පස්සෙන් එන්නේ. මේවා අපිට හොඳ පාඩම් විමලි. විෂ්ණු දෙවි හාමුදුරුවොත් බටකොල කෑවා කියනවනේ. මම යන්න. ජයසිරයි. හරි හරි. යන තැනකට මං ගිහින් දාන්න. නගින්නකෝ. නගින්න. කොහේ යන්නද? නංගිට දෙන්න තමයි යා. ඔෆිස් එකට? මේ මගේ ඔෆිස් එකට? නෑ. ඔෆිස් එක ළඟට. නිකන් මෙහෙම වගේ. එරන්දති නංගිත් එක්කම ගියා. මං ඊට පස්සේ හැරලා තනියම ආවා. මොන පිස්සුවද මේ පාර හැදීගෙන එන්නේ? හරි. නංගිත් එක්ක ගිහිල්ලා පාර බලාගත්තන් පස්සේ මට පුළුවන් නේ තනියම වුණත් ඕන වෙලාවක එන්න. ඒ මොකටද? නංගි මේ කොළඹ ගෑරුන් ළමෙක්ට තනියෙන් යන්න දෙන්න පුළුවන් තත්ත්වයක් නෑනේ. අනිතක මම ඇවිත් ඉන්නේ නංගි බලා කියා ගන්නනේ. ඒකනේ. මේ උදේට නම් ඉතින් කොහොම හරි ගියා කියමුකෝ. හන්ද වෙච්ච වෙලාවක රෑ වෙච්ච වෙලාවක තනියෙන් එන එක හරි නෑනේ. මේ මොන විකාරයක්ද? එන්න එහෙම නෑ මගේ පස්සේ. නෑ මං එනවා. කියන දේ අහන්න. එන්න එපා. මෙන්න මේ ගෙදරට වෙලා තිනාඩක් කරගෙන ඉන්න. දැන් එනවා. මට දැන් කරන්න තරම් වැඩක් නෑනේ. මං උදේම නැගිටලා ඉව්වා. එතකොට මිදුලාතු කෑවා. මේ දැන් මට කරන්න දෙයක් නෑනේ. බලන්න මිසස් ඩැනියල්ස් මෙයා මගේ පස්සෙන් එන්න හදනවා. ලිසන් එරන්දති මං කියන දේ අහන්න. මෙයා ඊයේ ඉඳලා කී හිටියේ ඔයාගේ ඔෆිස් එකට යන පාර බලා ගන්න ඕනේ කියලා. යා. මේ මගේ පස්සෙන් ආවොත් මං අදම තාත්තට කතා කරලා කියනවා ආව ගමට ගෙන්න ගන්න කියලා. කැමතිද? මලන නෝනා හිතුවක්කාරකම මට පාර පෙන්නුවා මොකක්ද වෙන්නේ මං ඉතින් හැමදාම පස්සෙන් යන්නේ නැහනේ රාය වෙච්ච දවසකට ගෙදර එකන් එන්නනේ පාර බලා ගන්න හැදුවේ ඔව් මේ හිතුවක්කාර වෙන්න හොඳ නැහනේ මං ආන්නේ හරි බින්දු ඉතින් අඬන්න එපා මං වඩ පාර පෙන්නන්නම් අදම පෙන්නනවද මම මාකටින් යනකොට හෙට වට පාර පෙන්නන්න හෙට නෙමෙයි අද පෙන්නන්න ඕන ඉතින් මාකටින් යනකොට පෙන්නන්නම් සර් ඇඩ්වර්ටයිසිංග් ඒජන්සියට උමනා වෙලා නැහැ ෆැක්ටරි ඇතුලේ ෆොටෝස් ගන්න. ඒගොල්ලෝ කියනවා ඒගොල්ලෝ එහෙම රික්වෙස්ට් එකක් කරෙත් නැහැ කියලා. ඒතර කාගේ උමනාවටද ලෙටර් එක ඉෂුව කරලා තියෙන්නේ? ලෙටර් එක ඉෂුව කරලා තියෙන්නේ චාමරගේ උමනාවට. හැබැයි මං චාමරට චෝදනා කරන්න ඉක්මන් වෙන්නේ නැහැ සර්. එනකොට අපි මේකට ඇක්ෂන් එකක් ගන්න ඕනේ. නිශ්චංග චාමරගේ මේක නැහුවත්? ඔව් සර්. චාමර එකහෙලාම කියන්නේ ඇඩ්වර්ටයිසිං ෆර්ම් එකෙන් ඉල්ලීමක් කළා කියලා. ඒ කියන්නේ මේ කෝල් කරලා ඉල්ලුවා කියලා. ඉතින් කෝල් එකෙන් කරපු ඉල්ලීමකට මේ වගේ ලෙටර් එකක් ඉෂුව කරන එක හරි වැඩක් නෙවෙයි. මේ වගේ ක්‍රිටිකල් ටයිම් එකක ඒ වගේ දෙයක් කරන්න එක හොඳ නෑ සර්. මට ওই ෆොටෝස් වලින් වැඩක් නෑ නිශ්ශංක. මට දැනගන්න ඕනේ මැඩම්ගේ උවමනාවට අපිත් එක්ක හිතවත් නැති කෙනෙක් මෙතන වැඩ කරනවද නැද්ද කියන එකයි. මං හිතන්නේ සර් මේ ගැන චාමරගෙන් ප්‍රශ්න කළොත් හොඳයි. ඒ ගැන කියන්නේ තාත්තට තමයි. ඉතින් සර්ට අයිතියක් තියෙනවනේ ප්‍රශ්න කරන්න.
මම මේ කම්පැනි එක ගැන තාම දන්නේ බොහොම ටිකයි නිශ්ශංක. බන්දුල සර් නම් හිතන එකක් නෑ චාමර වංචාවක් කළා කියලා. එහෙම කියන්නේ? නෑ මේ බන්දුල සර්ගේ හිතේ චාමර ගැන ලොකු විශ්වාසයක් තියෙන ඉඳා. අපි දැම්ම තාත්තව දැනුවත් කරමු. යා. මේ වෙලාවේ මට හරියම කෑමක් බීමක් නෑ මානේ. ඔය වෙලාවේ හරි කවුරු හරි ඇවිල්ලා මාව කුදලාගෙන යයි කියලා මම බයින් ඉන්නේ. මාමා කිව්වේ ඒගොල්ලෝ හිරිහැරයක් කරන්නේ නෑ කියලානේ. ඒ වුණාට කවුද දන්නේ මෙහෙම ගිහින් මට වද දෙන්නත් පටන් ගනීද කියලා. නෑ. ආයිත් එහෙම කරන එකක් නෑ. මාව ගෙනියන එක කියන්නෙම ඉල්ලන්න ඕන. කකුල් පලන්න ඕන. නියපොතු ගලවන්න ඕන. බන්දුල මාත්තගේ පුතා වුණත් අන්තිමට හිටුවොත් මට වද දීලා ඇත්ත දැනගන්න ඕන කියලා. මාමා දැන් කොහෙවත් යන්න ඕනේ නෑ. ගෙදර යන්න. ගෙදරට වෙලාම ඉන්න. මානෙල් නම් කියයි. මමනේ වද විඳින්න ඕනේ. මාමගේ මුකුත් දැනගන්න බෑ කියලා දැනගත්තාම අතෑරලා දායි. මමත් එදා ඉන්නම් එහෙම තමයි. මම පොඩි ගැටේකුත් ගැහුවා. ඒක වැඩ කෙරුවොත් නම් හරියට හරි. ඒ මොකද්ද මාමේ? මං කිව්වා මේ මිනිමෙර්ම කෙරුවේ බන්දුල මහත්තයා කියලා. නියමයි. නියමෙටදී දැන් අනුරාධ බන්දුලත් එක්ක ඔට්ටුයි. ඒත් ඉතින් මං කියපේක විශ්වාස කරයිද දන්නේ නැහැ. ඉතින් මාමා විශ්වාස කරන විදිහට කිව්වේ නැද්ද? කිව්වා. අනේ වන්දා. ආයෙත් මගේ පස්සෙන් ආවුත් මට ඇති. මාමා කරලා තියෙන්නේ මොලේ ඇති වැඩක්. කියලාවත් කරව ගන්න බැරි වැඩක්. මේ වෙලාවේ හැටියට තාත්තයි පුතයි ඇවිලෙනවා කියන්නේ අපිට වාසි. අපිට තියෙන්නේ ඇවිලෙන ගින්නට පිටුරු දාන්න. ආයෙත් ඇවිත් මාමගෙන් මේ ගැන ඇහුවොත් ඒ විදිහටම කියන්න. විශ්වාස කරන්න පුළුවන් වෙන විදිහට.